හරි එතකොට 11 වසර හතරවෙනි පාඩම තමයි කතා කරන්න යන්නේ. සමාධිගත සිතක මහිම. එතකොට මේ පාඩම ගැන කතා කරද්දී භාවනා ක්‍රම ගැන තමයි අපි කතා කරන්නේ. හරි. සමත භාවනාව, විදර්ශනා භාවනාව ඔය 10 වසරෙත් අපි ඉගෙනුවානේ. ඒ ටිකම කතා කරන්න යන්නේ. එතකොට මේකේ මුලින්ම අපි ඉගෙන ගන්න තියෙන කාරණාව තමයි මේ භාවනාව කියන්නේ මොකක්ද කියලා. භාවනාව කියලා කියන්නේ භාවේති කුසල ධම්මේ ආසේවති වද්දේති ඒතයතානි භාවනා. ඔක තමයි පාලි වාක්‍යය. එතකොට විභාග වල දහනවා මේ පාලි වාක්‍ය දීලා මේකේ තේරුම මොකක්ද කියලා. භාවේති කුසල ධම්මේ ආසේවති වද්දේති ඒතයතානි භාවනා කියලා කියන්නේ කුසල ධම් වැඩි දියුණු කරන මානසික අභ්‍යාසය තමයි භාවනාව කියලා කියන්නේ. එතකොට කොතන හරි තැනක භාවනාව කියන මොකක්ද කියලා ඇහුවොත් කුසල ධම් වැඩි දියුණු කරන මානසික අභ්‍යාසය තමයි භාවනාව කියලා කියන්නේ. එතකොට මේ භාවනා කිරීමේ පරමාර්ථය මොකක්ද? එහෙමත් නැත්නම් අපි මේ ඉගෙන ගද්දී හැම දෙයක්ම ඉගෙන ගන්න ඕන. ඒක තමයි හරිය. එතකොට මේකදී අපි මතක තියාගන්න ඕන මේ බුදුදහම ඉගෙනන භාවනාවේ පරමාර්ථය මොකක්ද කියලා. ඒකේ අරමුණ තමයි මේකේ යහපත් අරමුණක කුසල් සිත එකක කරගන්න එක. එතකොට කොතන හරි තැනක ඔයාලගෙන් අහන්න පුළුවන් භාවනා කිරීමේ අරමුණ මොකක්ද කියලා. කුසල් සිත එකක කරගන්න එක. සිත එකක කරගන්න එක තමයි භාවනා කිරීමේ අරමුණ. නැත්තම් පරමාර්ථය. එතකොට භාවනාව කියලා කියන මොකක්ද කියලා හොත් භාවනාව කියන කුසල් දහම දිනු කරන මානසික අභ්‍යාසයේ භාවනාව. ඒක පාලි වාක්‍ය මොකක්ද කියලා ඇහුවොත් භාවේති කුසල ධම්මේ ආසේති වද්දේති ඒතයතානි භාවනාව. ඔක තමයි භාවනාව කියලා කියන්නේ. හරි. එතකොට හතරවෙනි පාදම සමාධිගත සිතක මහිම. හරි. මේකෙදී අපි මතක තියාගන්න ඕන භාවනාව කියන්නේ මොකක්ද කියලා. පාලි වාක්‍ය කටපාඩම් කරගන්න ඕන. පාලි වාක්‍ය කටපාඩම් කරගන්න ඕන. පාලි වාක්‍ය තමයි භාවේති භාවේති කුසල ධම්මේ වද්දේති ඒතාය පානි භාවනා. එන්න පාලි වාක්‍ය කටපාඩම් කරගන්න ඕන. මොකද්ද? භාවේති කුසල ධම්මේ ආසේවති වද්දේති ඒතයතානි භාවනා. මේක තේරුම මොකද්ද කියලා ඇහුවොත් හරි මේකේ තේරුම තමයි භාවේති භාවනාව. කුසල කියලා කියන කුසල ක්‍රියා. ධම්මේ ධර්මයේ. එතකොට ඒකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් කුසල් ධම් වැඩි දියුණු කරන මානසික අභ්‍යාසය තමයි භාවනාව කියලා කියන්නේ. එහෙම නැත්තම් තේරුම නැත්තම් මෙන්න මේ පාලි වාක්‍ය ලිව්වත් අපිට ලකුණු දෙනවා. හරි. භාවිත කුසල ධම්මේ ආසේවති වද්දේති ඒතයතානි භාවනා. ඒ කියන්නේ කුසල ධම් වැඩි දියුණු කරන මානසික අභ්‍යාසය
භාවනාව වේ. භාවනාව කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් මේක ලියන්න ඕන. හරි. ඊට පස්සේ මේ භාවනා කරන එකේ අරමුණ මොනවාද? අරමුණ තමයි කුසල් සිත එක තැනක තියා ගන්න එක. බුදුදහමේ භාවනා කිරීමේ පරමාර්ථය නැත්නම් අරමුණ මොකක්ද කියලා ඇහුවොත් ලියන්න ඕනේ. එතෙන්ට වෙන බහුබූත ලියලා හරියන්නේ නැහැ. මොකද්ද? කුසල් සිත එක තැනක තියා ගන්න එක. ඕක තමයි භාවනා කරන්නේ. ඊට පස්සේ එතකොට අවශ්‍ය කට්ටිය ලියා ගන්න. භාවනාවේ පාලි වාක්‍ය තේරුම. භාවනාවේ පරමාර්ථය තමයි කුසල් සිත එකඟ කර ගැනීම. අවශ්‍ය කතිය සටහන් කරගන්න. ඊට පස්සේ මේ බුදුදහමේ ඉගෙනවෙන භාවනාව ප්‍රධාන කොටස් දෙකකට බෙදලා යනවා. ඒක සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියලා. මේ භාවනා ක්‍රම දෙකම අපි 10 වසරේ ඉගෙන ගත්තා. දැන් 11 වසරේත් ඒක ගැඹුරටම ඉගෙන ගන්නවා සමත භාවනාව කියන්නේ මොකද්ද? විදර්ශනා භාවනාව කියන්නේ මොකක්ද කියන එක. එතකොට භාවනා ක්‍රම බුදුදහමේ ඉගෙනවෙන භාවනා ක්‍රම දෙකයි. මොනවාද? සමත භාවනාව, විදර්ශනා භාවනාව. හරි. සමත භාවනාව, විදර්ශනා භාවනාව. දැන් මේකත් අපි ඉගෙන ගද්දී පංච නීවරණ තියෙනවා. දැන් පංච නීවරණත් අපි 10 වසරේ ඉගෙන ගත්තානේ 4 වෙනි පාඩමේ 11 වසරේත් ඉගෙන ගන්නවා. එතකොට මේ පංච නීවරණ කියන්නේ මොකද්ද? සිත කීලිති කරන කුසල සිත්වලට බාධා කරන සිතුවිලි අපි පංච නීවරණ කියලා කියනවා. පංච නීවරණ පහක් තියෙනවා. එතකොට ඒකත් අපි අභ්‍යන්තරයේදම ඉගෙන ගන්නවා මේකේ. එතකොට කොතන හරි තැනක පංච නීවරණ යනු කුමක්ද කියලා ඇහුවොත් තේරුම ලියන්න ඕනේ. නැත්තම් පංච නීවරණ කියන ටික නෙමෙයි පහ නෙමෙයි ලියන්න ඕනේ. හරි? එතකොට පංච නීවරණ යනු මේ පාර ඕලල් පේපරේ බුද්ධ ධර්මයේ පේපරේ නීවරණ ධර්ම ගැන කෙටි සටහනක් ලියන්න ආවා. එතකොට ඒකයි පංච නීවරණ ඉගෙන ගන්න එකේ වැදගත්කම. පංච නීවරණ වල ව්‍යාපාදය ඒකත් ආවා. නීවරණ යනු කුසල් සිත්වලට බාධා කරන
කුසල් සිත් වලට බාධා කරන සිත කිලිටි කරන සිතුවිලි නීවරණ කියලා කියනවා. මේ නීවරණ ධර්ම පහක් තියෙන හින්දා තමයි පංච නීවරණ කිව්වේ. එතකොට නීවරණ ධර්ම කියන්නේ මොකද්ද කියලා අහුවොත් සිත කිලිටි කරන කුසල් සිත් වලට බාධා කරන සිතුවිලි පංච නීවරණ කියලා කියනවා. ඊට පස්සේ පොතේ දීලා තියෙනවා දූරංගමං ඒකවරං අසරීරං ගුහාසයන් යේ චිත්තං කියලා ගාතාවක්. මේ ගාතාව පාදම් කරගන්න ඕන. මොකද සමහර පේපර් වලට මේකෙන් මේ ගාතාවේ තේරුම දීලා මොකද්ද මේ ගාතාව කියලා ඉරි ගහන්න ආවා. එහෙමත් නැත්නම් එක අවුරුද්දක ආවා මේ ගාතාව දීලා තේරුම මොකද්ද කියලා ඉරි ගහන්න ආවා. ඒ විදිහට MCQ ප්‍රශ්න වල තියෙනවා. ඒකයි මේක වැදගත් වෙන්නේ. හරි. මේ සමත භාවනාව තුළින් පංච නීවරණ යටපත් වෙනවා. මේ චිත්තං සමේතීති සමතෝ කියන්නේ සිත සංසුන් කරන්නේ සමතයයි. චිත්තං සමේතීති සමතෝ. ඒක අපි සමත භාවනාවේ ඉගෙන ගමු. හරි. පංච නීවරණ පහක් නම් කරන්න කියලා කිව්වොත් නැත්තම් මේකෙන් කෙටි සතහන් ලියන්න දැන් ඕරල් පේපර් එකක් ආවා නේද දෙසැම්බර් එකටත් එන්නේ නැහැ. මේකෙන් වෙන ප්‍රශ්නයක් විදිහට එන්න පුළුවන්. කෙටි සතහන් ලියන්න දෙන්නේ නැති වුණාට රචනා ප්‍රශ්නයක් විස්තර කරන්ද නැත්තම් MCQ ප්‍රශ්න එහෙම එනවා. එතකොට මේකේ පංච නීවරණ පහයි පළවෙනි එක කාමච්ඡන්දය, ව්‍යාපාදය, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡාව, කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡාව, තින මිද්ද. මතක තියාගන්න මේ පංච නීවරණ පහේ තේරුම මතක තියෙන්නත් ඕන. උපමා මතක තියෙන්නත් ඕන. හරි. ඒක මතක තියාගන්න. ඊට පස්සේ සමත භාවනාව ගැන කතා කරද්දී නැත්නම් මේකේ තේරුම් ටිකක් දීලා යන්කෝ. කාමච්ඡන්දය කියන්නේ මොකද්ද? කම් සැප විඳීමක් දක්වන ආශාව තමයි කාමච්ඡන්දය කියන්නේ. ව්‍යාපාදේ කියන්නේ තරහව, ද්වේෂය. ඊට පස්සේ විචිකිච්ඡාව කියන්නේ මොකද්ද? සැකය. තෙලවිද්ද කියලා කියන්නේ කලබලකාරී බව. උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ කම්මැලිකම. ඊළඟට සමත භාවනාව ගැන කතා කරද්දී මම පංච නීවරණ අපි උගන්වන්නේ. කාමච්ඡන්දය ගැන කතා කරද්දී කාම වස්තු කෙරෙහි තියෙන ආශාව තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. මේ සාමච්ඡඵල සූත්‍රයේ කාමච්ඡන්ද නීවරණය පෙන්වා දීලා තියෙන්නේ ණය ගැතියෙකු ණය හිමියෙත් තියෙන බැඳීම ඒක නිකන් වහල් භාවයක් වගේ කියලා තමයි මේකේ මේ පොතේ දීලා තියෙන්නේ. ඒකත් ඒක ඉරි ගහන්න එනවා. ඊට පස්සේ ඔච්චරයි කාමච්ඡන්දය ගැන මතක් කරගන්න තියෙන්නේ. කාමසප් කෙටියෙන් කිව්වොත් කාමච්ඡන්දය කියන්නේ කාමසප් විඳීම දක්වන
ආශාව. කාමච්ඡන්දේ යනු කාමසැප විඳීමට දක්වන ආශාව. කාමච්ඡන්දේ උපමා කරන්නේ ජලයට යම් වර්ණයක් එකතු කරාම ඒක කිසියක් පේන්නේ නැහැ. ඒක වර්ණ කළ ජලය. වර්ණ කළ ජලය තමයි උපමා කරන්නේ. ව්‍යාපාදේ කියන්නේ තරහව. ද්වේෂය. මෙයා කටපාඩම් වෙන්න ඕන. උපමාව තමයි රත් වී බුබුලු නගන ජලය. තිනමිද්ද. තිනමිද්ද කියලා කියන්නේ උදාසීනකම. උදාසීනකම. තිනමිද්ද. උදාසීනකම. විචිකිච්ඡාව සැකය. හරි. තිනමිද්ද උපමා කරන්නේ පාසි සහිත ජලයට. පාසි සහිත ජලය. එතකොට මේවා අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕන උපමා ටිකත් එක්ක. උපමා ටිකයි මේ තේරුම් කටපාඩමේ තියෙන්න ඕන. එහෙම නැත්නම් ලකුණු ගන්න බෑ. ඒක තිනමිද්ද හරි. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච නීවරණය. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ සිතේ පවතින නොසන්සුන්කම. ඒ කියන්නේ එක අරමුණක සිත තියාගන්න බැරිකම. තමයි ඒක කියන්නේ. කෙටියෙන් කිව්වොත් හරි. කෙටියෙන් කිව්වොත් ඒක. දැන් උද්දච්ච කියන්නේ ඒක, කුක්කුච්ච කියන්නේ වැරදි දේ පිළිබඳ තැවෙන පසුතැවිල්ල. කුක්කුච්ච කියන්නේ. උද්දච්ච කුක්කුච්ච. මේක උපමා කරන්නේ කැලමුණු ජලයට. කැලමුණු ජලය. හරි. කෙටියෙන් කිව්වොත් උද්දච්ච කුක්කුච්ච කියන්නේ කලබලකාරී බව. කලබලකාරී බව. පොතේ තියෙන නිර්වචන කටපාඩමේ තියෙන්න ඕනේ නැහැ. Tamanta මතක තියාගන්න. මේ විදිහට මේ කෙටියෙන් මතක තියාගත්තාම ඇති. අවබෝධ කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. එතකොට මේව ලියුවොත් ලකුණු දෙනවා. ඊට පස්සේ උපමා ටික හරි. විචිකිච්ඡාව කියන සැකය. ඒක උපමා කරන්නේ බොර ජලයට. උද්දච්ච කුක්කුච්ච උපමා කරන්නේ කැලමුණු ජලය. කැලමුණු ජලය. මෙන්න උපමා ටික. පංච නීවරණ ගැන කතා කරද්දී
පංච නීවරණ නම් කරන්න කිව්වොත් කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාව තිරිමිද්ද. එතකොට මේකේ තේරුම් ටික මේ තියෙන්නේ, උපමා ටික මේ තියෙන්නේ. මෙච්චරයි පංච නීවරණ යටතේ මතක තියාගන්න තියෙන්නේ. හරි. ඊළඟට අපි යන්නේ ඊළඟ මාතෘකාව. දැන් මේ සමත භාවනාව ගැන කතා කරලා කතා කරන්නේ සමත භාවනාවට මුලින්ම අවශ්‍ය වෙන්නේ සිල්වත්කම. පළවෙනි අවශ්‍යතාවය තමයි සිල්වත්කම. හරි. right. එතකොට මෙතනින් අපි කතා කරා පංච නීවරණ ගැන සහ මේ භාවනාව කියන්නේ මොකද්ද කියලා. ඊළඟට අපි කතා කරමු විදර්ශනා භාවනාව පිළිබඳව.